මූලාශ්‍ර කියලා හඳුන්වන්නේ අතීත මානව ක්‍රියාකාරකම් හැදෑරීමේදී අපට උපකාරී වන ලේඛන හෝ නිර්මාණ මූලාශ්‍රයන් වෙන හඳුන්වනවා. හැදෑරීම මූලාශ්‍ර ප්‍රභේද කිහිපයක්. ඒ තමයි සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියනවා. ඉතින් අපි සාහිත්‍ය මූලාශ්‍ර බෙදන ප්‍රධාන කොටස් දෙකකට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර යනවා. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර අපිට පසු කාලීනව නැවත බෙදා ගන්න පුළුවන්. ඒ වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපි බෙදනවා කාසි අභිලේඛන සහ නටබුන් යනුවෙන් තවත් කොටස් කිහිපයකට බෙදා දක්වන්න පුළුවන්. එතකොට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය තමයි අපි දන්නවා දීපවංශය කියලා කියන්නේ. මේ දීපවංශය ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ රචනා වෙච්ච මූලාශ්‍රයක්. මේ මූලාශ්‍රයට කතුවරයෙක් නැහැ. ඒ වගේම මේ මූලාශ්‍රය පැරණිම මූලාශ්‍රය වුණත් මේ මූලාශ්‍රයේ කිසියම් දුර්වලතා කිහිපයක් තිබුණා. ඒ තමයි පුනරුක්ති දෝෂ සහ කරුණු සංක්ෂිප්ත බව. මොකද පුතේ මේ පුනරුක්ති දෝෂ කියලා කියන්නේ? පුනරුක්ති දෝෂ කියලා කියන්නේ කිසියම් කරුණක් පිළිබඳව දිගින් දිගට විස්තර කිරීම පුනරුක්ති දෝෂයක්. ඒ වගේම කරුණු සංක්ෂිප්ත වීම කියන්නේ කිසිම කරුණක් විස්තරාත්මකව ඉදිරිපත් නොකිරීම දීපවංශයේ තිබුණ දුර්වලතාවය. ඒ දුර්වලතාවය මගහරවා ගන්නට මහා වංශය රචනා කරන්නට එනවා. ඒ තමයි මහා වංශය රචනා කරන්නේ මහා විහාරයට සම්බන්ධ දික්සදසන ව්‍යාපිරිවෙනේ වැඩවිසූ මහා නාම හිමියන් විසින් මහා වංශය රචනා කරන්නට යෙදෙනවා. මේ මහා වංශය රචනා කිරීමේදී වැදගත්ම කාරණේ තමයි මහා වංශය රචනා කළේ කිසියම් මූලාශ්‍ර කීපයක් පදනම් කරගෙන. ඒ තමයි ප්‍රධාන මූලාශ්‍ර තුනක් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. පළවෙනි මූලාශ්‍රය තමයි උත්තර විහාර අට කතා, දෙවෙනි එක විනය අට කතා, තුන සීහල අට කතා මහා වංශය. මෙන්න මේ කියනා වූ මූලාශ්‍ර තුන මත පදනම් වෙලා තමයි පුතේ ඔය මහා වංශය රචනා වුනේ. මේ මහා වංශය රචනා වෙලා සියවස් 4කට පස්සේ, කියන්නේ අවුරුදු 400කට පස්සේ මහා වංශයේ කරුණු විස්තර කරන්න ටීකා ග්‍රන්ථයක් නිර්මාණය වෙනවා. ඒ තමයි වංශත්තප්ප කාසිනේ කියන්නේ. මහා වංශයේ අර්ථ විවරණ එහෙම නැත්නම් කරුණු විස්තර කරන්න ලියපු ග්‍රන්ථයට අපි කියනවා වංශත්තප්ප කාසිනේ කියලා. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එක ඔයාලට අතිශය වැදගත් පළවෙනි වාරි භාගයට මුහුණ දෙන්න. ඒ වගේම මේක ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක දැන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලට කැමති මොනවා හරි පාඩම් තියෙනවා නම් ඒකත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් හැම දිනාටම සුබ දවසක්.